අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි එරට රූපවාහිනී නාලිකාවක් කරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායලයට එරෙහිව තමන් දියත් කරන ප්‍රහාරවලට අමරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදු කළහොත් එය ඔවුන්ටද ආපසු හැරවිය නොහැකි හානියකට මුල් පිරීමක් වනු ඇති බවයි. අයතුල්ලා අල් ඛමේනි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ඉරාන ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසි විටකත් තම රාජ්‍යයට තර්ජන කිරීම සඳහා පෙළඹෙන්නේ නැති බවයි. එසේම ඉරාන ජාතිය කිසිම දිනක කිසිවෙකුටත් යටත් නොවන බවද ඔහු පවසා තිබෙනවා. අමරිකාව මේ සඳහා මැදිහත්වීමක් සිදු කළහොත් එය ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කර ගැනීමක් පමණක් බවද අල් ඛමේනි අමරිකාවට අනුතුරු අඟවා තිබෙනවා. ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳව අමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි සැඟව සිටින ස්ථානය තම රට දැන සිටි නමුත් ඔහු ඝාතනය කිරීමට මේ වන විට කටයුතු නොකරන බවයි. එසේම ඉරානය වහම කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත් අමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණා. Transfast මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. VSL YouTube නාලිකාව VSL අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.